අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වවාහිනී නාලිකාව සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම ඉතින් අද දවසේදීත් අපි ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහනෙන් මේ සූදානම් වන්නේ වර්ණ ලීගල් ආයතනයේ සමග සම්බන්ධ වෙලා ඔස්ට්‍රේලියාවේ වෙනස් වන අලුත් වන නීති රීති පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් ඒ සඳහා වෙනද වගේම අපි එක්ක සම්බන්ධ වෙනවා වර්ණ ලීගල් ආයතනයේ ප්‍රධාන නීතිඥ ඔස්ට්‍රේලියාවේ සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක්, නොතාරිස්වරයක් වන මදු වර්ණකුලසූරිය මහත්මිය. අයිබෝවන් හේෂානේ. හොඳයි. අපි අද දිනේදී අපි සාමාන්‍යයෙන් විශ්වවාහිනී නාලිකා පරිශ්‍රයේ සිට තමයි ඔබට මේ වැඩසටහන ගෙරෙන්නේ. නමුත් අපි අද හිතුවා වර්ණ ලීගල් ආයතනය දැනොන් ශාඛාව තුරදී ඔබත් සමග සම්බන්ධ වෙනවා. අද දවසේදී විශේෂයෙන්ම 2024 වර්ෂයෙන් 25 වර්ෂයට එන විට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නීති රීති කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතින් ඔබ දන්නවා පසුගිය කාලය පුරාවටම බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ මේ රටවල් වල දැඩි ලෙස නීති රීති වෙනස් වුණා. මම හිතන්නේ විශේෂයෙන්ම සංක්‍රමණිකයන්ට නීති රීති වල ලිහිල් වීමක් වෙනුවට දැඩි වීමක් තමයි දක්නට ලැබුවේ. ඒ නිසා වෙනම අපි හිතුවා මදු මහත්මියගෙන් අසා දැනගන්නට ඔස්ට්‍රේලියාව තුළ මේ වර්ෂය තුළ මොකක්ද සිදු වෙලා තියෙන්නේ, නීති රීතිවල ලිහිල් වීමක් වෙලාද නැත්නම් දැඩි වීමක් වෙලාද? මදු වර්ණකුලසූරිය මහත්මිය අපි ඔබෙන් දැනගන්නට කැමතියි. හේෂානේ. බොහොම වෙනස්කම් රසක් සිද්ධ වුණා සහ සිද්ධ වෙමින් පවතිනවා හේෂානේ. ඒත් එක්කම ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවේ පසුගිය කාලේ ෆෙඩරල් ඉලෙක්ෂන් එක පැවැත්වුණා. එතකොට ආණ්ඩු මාරුවීමක් සිදු වුණේ නැතත් පැවති ආණ්ඩුවම නැවතපත් වුණා. ඔවුන්ගේ පොලිසිස් වල එහෙම නැත්නම් ඒ ප්‍රතිපත්ති සෑහෙන ප්‍රමාණයක් මේ මයිග්‍රේෂන් සම්බන්ධව එහෙම නැත්නම් සංක්‍රමණ සහ ඊට අදාළ නීතිය සම්බන්ධව වෙනස් වීම් රැසකට භාජනය වෙන්නට නියමිතයි. ඉතින් මේක නිසා පසුගිය කාලේ ඒ වීසා සම්බන්ධව ඇති වෙනස්කම් සහ ඉදිරියේදී ඇති වෙන වෙනස්කම් අපි කතා කර යුතු මාතෘකාවක්. මේ වෙනස්කම් වලට අපි කතා කරද්දී හේෂානි ඔබ දන්නවා අපි කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා පහුගිය අවුරුදු 3ක විතර කාලයක්. එයින් පස්සේ මේ සංක්‍රමණ නීතියටත් ඒක දැඩිව බලපෑම් ඇති කරා. ඉතින් ඔබ බොහෝ විට දන්නවා ඔස්ට්‍රේලියාවට විසිට් වීසා එහෙම නැත්නම් සංචාරක වීසා වලින් ආව බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාව තුළ රැඳුණා, අපහු ගියේ නැහැ. මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් වීසා එහෙම නැත්නම් ශිෂ්‍ය වීසා ඉල්ලුම් කරමින් ඔස්ට්‍රේලියාව තුළ නැවතුණා. මේ තත්ත්වය ඊට පස්සේ නැවතීමකට භාජනය කරා. දැන් ඔබට අලුතෙන් මේ විදියට වීසා ඉල්ලන්නට බෑ. නමුත් වීසා අයදුම් කරපු අයට මොකක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම වර්තමාන තත්ත්වය අපි දකින්නේ හේෂානේ මේ සංචාරක වීසා වලින් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ශිෂ්‍ය වීසා වලට මාරු වෙලා ඒ ඉල්ලුම් කරපු අයට 90%කට වැඩි ප්‍රමාණයකට ඇත්තටම අපි දකින්නේ නැහැ ඒ වීසා ලැබෙනවා කියන එක. එතනදී විශේෂයෙන් ඔවුන් බලනවා GS එහෙම නැත්නම් genuine student කියන ඒ සංකල්පයට අනුව ඔවුන් genuine student අවංක ශිෂ්‍යයින්ද කියන එක ඊටාම තදින් බලනවා. ඉතින් මෙතනදී ඔවුන්ට යම්කිසි සැකයක් මතුවෙනවා නම් අවංක ශිෂ්‍යයෙක් නෙමෙයි කියලා ඒ මත ඔබේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා. ඉතින් බොහෝ අය අපි දකින්නේ දැන් මේ වන විට ඒ අයදුම් කරපු අය ඉන්නේ අපීල් ස්ටේජ් එකේ. එහෙම නැත්නම් අභියාචන තත්ත්වයේ තමයි ඒ ඔවුන්ගේ අයදුම්පත් ඇත්තේ මේ වෙලාවේ. තව ප්‍රශ්නයක් තමයි අතරම ඔවුන් මුහුණ දෙන මේ මොහොත වෙද්දී ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවට සංචාරක වීසා වලින් එද්දී ඔබට රැකියා කිරීමේ පහසුකම නැහැ. නෝවර්. ඉතින් ඔවුන් ශිෂ්‍ය වීසා ඉල්ලලා එතනින් ඉස්සරහට අපි හිතමු අපීල් ස්ටේජ් එක හෝ එතනින් එහා මෙරිට් රිවිව් වලින් පස්සේ ජුඩිෂියල් රිවිව් උසාවි කාර්යාවලිය දක්වා යනවා නම් අර සංචාරක වීසාවේ කොන්දේසිම තමයි මේ වෙනකම් බලපාන්නේ.
ඉතින් එතකොට නෝවල් එතනදී ඔවුන් බොහොම ප්‍රායෝගික අපහසුතා රැසකට මුහුණ දෙනවා. සමහර විට පෞල් පිටින් ආව සංචාරකයන් මේ රැකියා කිරීමට බැරි අපහසු බැරි තත්වය තුල මූල්‍ය දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මේ අපි අද වෙද්දී දකින තත්වය. තව කතා කරනවා නම් හේෂානි ඇත්තටම අපි කතා කරොත් ප්‍රොටෙක්ෂන් වීසා බොහෝ දෙනෙක් අපි දැක්ක පහුගිය කාලේ ඔස්ට්‍රේලියාවට සංචාරක වීසා වලින් ඇවිල්ලා ඊට පස්සේ අපි ලංකාව ගැන කතා කරොත් ලංකාවේ මූල්‍ය අවපාතයක් තිබුණා ප්‍රශ්න අරගලය හේතුවෙන් අරගලය එය හේතුවක් කරමින් බොහෝ අය ප්‍රොටෙක්ෂන් වීසා නැත්නම් ආරක්ෂණ වීසා ඉල්ලුම් කරා. ඉතින් ඉස්සර නම් කාලයකට කලින් මේ ආරක්ෂණ වීසා ඉල්ලුම් කරද්දී ඔබට අවුරුදු 4ක විතර වගේ කාලයක් 4-5ක් වගේ ආසන්න කාලයක් යනවා මේ සකස් වෙන්නට. නමුත් දැන් අලුත් තත්ත්වය තමයි අලුත් නීති වෙනස් වීම මත මෙය 8 times faster 8 වරක් වේගවත්. ඉතින් ඔබට කලින් අවුරුදු 4ක් ගියා නම් දැන් මාස 6යි හේෂානි. මේ සකස් වීමට ගත වෙන. ඉතින් එතකොට ඔබට ලැබෙන කාලය ඔස්ට්‍රේලියාව තුල ඔබේ බ්‍රිජින් වීසාවට ලැබෙන්නේ මාස 6ක කාලයක් විතරයි අපි දකිනවා. ඉන්පස්සේ ඔවුන් ඉන්ටර්විව් එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ ගන්නෙත් නැහැ. ඒකත් ඔබට සෙක්ෂන් 56 රික්වෙස්ට් එකක් කරලා ලිඛිත ඔබෙන් කරුණු තවදුරටත් කරුණු ඉල්ලුම් කරලා එතනදී තීරණය කරනවා වීසා එක ලබා දෙනවද නැත්ද කියන එක. එතනින් පස්සේ අපීල් එකකට යන්නට වෙනවා. ඔබ එතනින් එහාට තවදුරටත් ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටිනවා. ඉතින් මේ තත්ත්වයක් ඉතාම දැඩිව අපි දකිනවා ඔස්ට්‍රේලියාවේ මේ බොහෝ ලංකාවෙන් පැමිණි සංක්‍රමණිකයින් අතර මේ ප්‍රශ්නය දැඩිව තියෙනවායි කියන එක. ඒ වගේම තමයි තව එකක් මම කියන්න හේෂානි ස්කිල් වීසා සම්බන්ධව ගත්තහම අඩු ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔබ ඒ ගැන යමක් අහන්න තියෙනවද? ඔව් මදු. අපි විශේෂයෙන්ම දැනගන්නට කැමතියි දැන් 2023-24 වර්ෂයේ සිට දැන් අපි 24-25 කියන ෆයිනෑන්ෂල් එකට එන මොහොතේ ඒ පහුගිය වසරේ සිට මේ වසර දක්වා ලබා දෙනවා සාමාන්‍ය ඉමිග්‍රේෂන් එකෙන් අපිට ඇලොකේෂන්ස් ප්‍රමාණයක් මේ වීසාවන් සඳහා අපි මේ ඇලොකේෂන්ස් ප්‍රමාණයක් ලබා දෙනවා කියලා. ඉතින් මේ වසරේදී කෙබඳු වෙනස්කමක්ද ඒ ශේෂ්ත්‍රයන්ට ලැබී ඇත්තේ? මම ටිකක් මේක විස්තර සහිතව කියන්නම් හේෂානි. ඔබේ දැන්වත් වීමට ඇත්තටම 23-24 ප්ලෑනින් ලෙවල්ස් වෙනස් වුණා. 24-25 දැන් අපි ඉන්න වර්ෂය තුල ප්ලෑනින් ලෙවල්ස් ඉතින් අපි මේ වීසා කැටගරිස් නැත්නම් ඒ සබ් ක්ලාසස් යටතේ හෝ ඒ කාණ්ඩ වශයෙන් කියනවා නම් එම්ප්ලොයර් ස්පොන්සර් මේ වීසා වර්ගයට 36825ක් තිබුණා 23-24 දැන් තියෙනවා 44000ක් මේ නම් යම්කිසි වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒක හොඳයි. ඇත්තටම එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා එක යටතේ මදු අපි දන්නවා සබ් ක්ලාස් 482 සහ 186 වීසා කාණ්ඩ තමයි අයත් වන්නේ. ඒ වීසා කාණ්ඩ සඳහා වැඩිවීමක් සිදු වී තිබෙනවා. ඇත්තටම දැනට ඔබට ප්‍රායෝගිකව ලබා ගැනීමට හැකි වීසා වර්ගයක් මේ වීසා වර්ග දෙක තමයි අපි දකින්නේ 186 සහ 482 බහුල වශයෙන්. ඉතින් ඒක නිසා තමයි මේ වැඩිවීම මේ ඔබට බලපාන්නේ සිදු වෙලා තිබෙන්නේ. හොඳ දෙයක් විදියට. ඒ වගේම තමයි ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා. ඇත්තටම මේ දැනට නොලැබෙන තරමක් වගේ තමයි තියෙන්නේ. ඔබට පේනවා භාගයකින් මට වෙලා තියෙනවා 30375ක ඉඳලා 16900ක. සම්පූර්ණ භාගයට භාගයක් වගේ අඩුවීමක් තිබෙනවා. ඒ යටතේ ස්කිල්ඩ් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා වන්නේ සබ් ක්ලාස් 189 කියන වීසාව. ඒ වීසාවේ සාර්ථකත්වය මේ වසර වෙනකොට යම් අඩුවීමක් ලබා දෙන ඇලොකේෂන් ප්‍රමාණය අඩුවීමක් සිදු වී තිබෙනවා. ඒ වගේම රීජනල් ඔබ දන්නවා සමහර අය අහනවා රීජනල් යන්න පුළුවන්ද කියලා වීසා ගන්න පුළුවන්ද කියලා අලුත් තත්ත්වය තමයි ඒකට යම්කිසි අවස්ථාවක් ලබා දීලා තියෙනවා ඔස්ට්‍රේලියාව 32300 ඉඳලා 33000ක ලොකු වැඩි අවස්ථාවක් නෑ නමුත් යම්කිසි වැඩි
පොඩි වැඩි ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. තිබෙනවා. ඒ කියන්නේ සබ් ක්ලාස් 491 වීසාව යටතේ. විශේෂයෙන්ම බිස්නස් ඉනෝවේෂන් වීසා මේ වීසා වර්ගයේ තාම අඩු වෙලා තියෙනවා. 1900 ඉඳලා 1000 දක්වා අඩු කරලා තියෙනවා. ඔබ හිතන්න මේ මුළු රට ඇතුළෙම අවුරුද්දකට 1000ක් විතරයි ලැබෙන්නේ 2024-25 මේ බිස්නස් ඉනෝවේෂන් වීසා. ඒ වගේම තමයි ග්ලෝබල් ටැලන්ට් වීසාව එයත් අඩුවීමක් වෙලා තියෙනවා 5000 ඉඳලා 4000 දක්වා. ඩිස්ටින්ග්විෂ්ඩ් ටැලන්ට් වීසාව 300 ඒ ප්‍රමාණයෙම තියෙනවා. ඒක වෙනසක් කරලා නැහැ. සමස්තයක් විදිහට ටෝටල් එක විදිහට ගත්තොත් අපි 1,37,100 ඉඳලා 1,37,200 වැඩිවීමක් වෙලා තියෙනවා. නමුත් ඔබට මම පැහැදිලි කරපු විදිහට හේෂානේ විශේෂයෙන් අර 186.2 කියන වීසා අරනකොට අනිත් වීසාවල අඩුවීමක් තමයි තියෙන්නේ. ඉතින් මෙය හොඳ තත්ත්වයක් නෙමෙයි. ඇත්තටම අපි සංක්‍රමණය වෙන්නට බලාපොරොත්තු වෙන සිටින හෝ දැනට අයදුම්පත් ඉදිරිපත් කරලා තියෙන අයට එය එච්චර පොසිටිව් තෝට්ස් තියාගන්න, පොසිටිව් ෆීලිංග්ස් තියාගන්න ටිකක් අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ හේෂාන්. සමස්තයක් වශයෙන් ගත්තහම අපිට පෙනෙන්නට තියෙන්නේ මේ එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා සඳහා තමයි මෙවරත් මේ වසරේදීත් මේ වර්ෂයේදීත් වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ කියලා. හොඳයි. ඒ වගේම අපි තවත් මේ ඉදිරි වර්ෂයේ විශේෂයෙන්ම 2025 ජූලි 1 වෙනිදා සිට සංක්‍රමණික ක්ෂේත්‍රයේ තවත් වෙනස්කම් සිදු වෙනවාද? ඔව් හේෂානි, සංක්‍රමණික ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිද්ධ වෙන්නට නියමිතයි සහ දැනට යම්කිසි ප්‍රමාණයක් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන් අපි මේ 482 එහෙම නැත්නම් skills in demand මේ වෙනස් වුණ පෞද්ගලික අවුරුද්දේ මේ දේශක නම සහ ඒට අදාළ යම් නීති තත්ත්වයන් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් වල වෙනස් වීමට ලක් වුණා. ඉතින් දැන් අලුත් තත්ත්වය තමයි 2025 ජූලි 1 වෙනිදා ඉඳලා මේ වීසාව දැනට ඇත්තටම අපි මුලින් කතා කරා වගේ විශේෂයෙන් ඇක්ටිව්ලි තියෙන මේ වීසා වර්ගය ඔබට යම්කිසි වැඩි පහසුකමක් වැඩි අවස්ථාවක් ලබා දෙන වීසාව. මෙතනදී නීති තද කිරීමක් යම්කිසි ආකාරයකට සිද්ධ වෙනවා. විශේෂයෙන් අපි මේ 482 වීසාව ගත්තම මේ එම්ප්ලොයර් තමයි ඔබට උදව් කරන්නේ මේ වීසාව ගන්න. ඉතින් එතනදී ඕන් සුපර්ඇනුවේෂන් ගෙවන්නට ඕනේ රජයට හෝ ආයතනයට ඔබ වෙනුවෙන් ඒ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කරමින් එතනදී එය 11.5 ඉඳලා 12 දක්වා වැඩි කිරීමක් කරලා තියෙනවා. යම්කිසි ආකාරයකට සේවකයේ අයිතිවාසිකම් සහ සේවක සුරක්ෂිතතාවය තහවුරු කරන්නට තමයි මේ තීරණය අරන් තියෙන්නේ රජය විසින්. ඒ වගේම තමයි හේෂානි අපි බොහෝ අය දන්නවා මේක ඉන්කම් threshold මේ යටතේ ඔබ පෙන්වන්නට ඕනේ ඔබට සේවා ආයෝජකයා ඔබට උදව් වෙනවා නම් ඔබේ වීසාව ලබා ගන්නට එතනදී ඔබේ ඉන්කම් එක වාර්ෂික ආදායම දැනට වැඩි කිරීමකට ලක් කරලා තියෙනවා 73150 ඉඳලා 76515 වෙනකම්. ඉතින් කලින් තත්ත්වයට වඩා දැන් 2025 ජූලි 1 වෙනිදායින් පස්සේ ඔබ ඉදිරිපත් කරන අයතුම් පත්‍රවලට වැඩි ආදායමක් ඔබ ලබනවා සහ සේවා ආයෝජකයා ඔබට වැඩි පැටපක් ගන්නට සූදානම් බව පෙන්වන්නට ඕනේ. ඒ වගේම තමයි ස්පෙෂලිස්ට් ස්කිල්ස් විශේෂ ප්‍රාගෝණයක් තියෙන රැකියා සම්බන්ධයෙන් ගත්තොත් මේ ආදායම 1,35,000 ඉඳලා 1,41,210 දක්වා වැඩි කිරීමකට ලක් කරනවා 2025 ජූලි 1 වෙනිදා ඉඳලා. මේ 482-186 කියන මේ වීසා වර්ග දෙකටම අදාළයි හේෂානි. ඉතින් මේ වගේ අර යම්කිසි ලිහිල් තත්ත්වයේ ඉඳලා සමස්තයක් විදිහට අමාරු තත්ත්වයකට යනවා කියන එක තමයි ඇත්තටම අපිට කියන්නට තියෙන්නේ. ඔව් ඇත්තටම අපිට පේනවා පසුගිය වර්ෂයේ 1,37,000ක තිබුණු වෙන්කිරීම නැත්නම් මේ සංක්‍රමණික ක්ෂේත්‍රයට අදාළ වීසාවන්ට අදාළ වෙන්කිරීම 1,32,000 ගණනක්කට අඩුවීමක් වෙලා තියෙනවා සමස්තයක් වශයෙන් ගත්තාම. ඉතින් ඔස්ට්‍රේලියාවත් එන්නම සංක්‍රමණික ක්ෂේත්‍රයේ මේ නීති රීති දැඩි කරමින් අවම සංක්‍රමණිකයින් ප්‍රමාණයක් රට
විශේෂයෙන්ම මේ අපි දන්නවා ස්කිල්ඩ් වීසා සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව තමයි පෙනී යන්නේ. කෙසේ වෙතත් අපි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව තුළ බොහෝ දෙනෙක් විශේෂම වන ලීගල් ආයතනයෙන් වෙතට යොමු වෙනවා අහනවා නිරන්තරයෙන්ම ඕස්ට්‍රේලියාව තුළ අපිට අවස්ථාවක් තිබෙනවාද? සමස්තයක් වශයෙන් අපිට පෙනී යන්නේ ඔබ කුසලතාවයන් සහිත නිපුණතාවයන්ගෙන් යුක්ත පුද්ගලයන්ට තමයි දැන්ට වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් හිමිවන්නේ කියලා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව තුළ වර්ෂ 15කට වැඩි පළපුරුද්දක් සහිත නීති ශාස්ත්‍රයේ ඕස්ට්‍රේලියාවේ නම දිනාගත් ආයතනයක් ලෙස වන ලීගල් ආයතනය ඔබ අප කවුරුත් දන්නා ආයතනයක්. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ඔබේ සංක්‍රමණික මාර්ගය නිසි ලෙස හඳුනා ගනිමින් නිසි නීති උපදෙස් ලබා ගැනීමට වන ලීගල් ආයතනය සමග සම්බන්ධ වන්නට. ඉතින් විශේෂයෙන්ම ඔබ අප කවුරුත් දන්නා මధు වර්ණකුල සූරිය මහත්මියගෙන් ඔබට හැකියාව තියෙනවා මේ නීති උපදෙස් ලබා ගන්න. කොහොමද අපි ඔබේ ආයතනය සමග සම්බන්ධ වන්නේ? හේෂානේ අපේ වෙබ් අඩවියට පිවිසන්න පුළුවන් www.varnalegal.com info@varnalegal.com අපේ ඊමේල් ලිපිනය 0397929977 කාර්යාලය දුරකථනය ජංගම දුරකථනය 0432480133. හොඳයි. මේ දුරකථන මාර්ග ඔස්සේ ඔබට වර්ණ ලීගල් ආයතනය සමග සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේදී ලංකාව විතරයිනේ වංචනික නීතිඥවරු නැත්නම් මේ සංක්‍රමණික උපදේශකවරු ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව තුලත් ඇතැමුන් සිටිනවා. අපි එය දැනගන්නෙත් ඔවුන් වෙතට එන පාරිභෝගිකයන් හරහා. ඉතින් මේ නිසා ඔබ ඕස්ට්‍රේලියාව තුලත් නීත්‍යානුකූලව වැඩ කටයුතු කරන සංක්‍රමණික නීතිඥවරුන් හමුවට පැමිණීම ඉතාමත් වැදගත් කාරණයක්. නැත්නම් ඔබ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කළා ඔබගේ වැඩේ ඔබගේ සංක්‍රමණික කටයුත්තත් නිසි ලෙස සිදු කරගන්නට ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් ඔබට මතක් කර සිටිනවා විශ්වසනීය සේවාවක් ලබා ගැනීමට වර්ණ ලීගල් ආයතනය සමග සම්බන්ධ වන්නට. හොඳයි. එසේනම් අපි ඉදිරි සතියේදීත් හමු වෙන තුරාවට ඔබ සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් මත. අයිබෝවන්. විශ්ව වාහිනී